Hi friends, සුබ දවසක්. ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න මේ දවස්වල නිවුස් එකක් යනවා. සෞදි අරාබියේ කෆීල් සිස්ටම් එක අයින් කරලා කියලා. ඉතින් ගොඩක් කට්ටිය කෆීල් කියන්නේ මොකද්ද? කෆාලා කියන්නේ මොකද්ද? උරුප් කියන්නේ මොකද්ද? ඒ තුනම පටවලගෙන එක එක විදියට කියනවා. ඒක ගොඩක් දුරට ඇත්ත තියෙනවා. සමහරක් කට්ටිය හරියට කියන්නේ දන්නේ නැති මිනිස්සු ඒව බලලා කමෙන්ට් උත් කරලා තියෙනවා. දැන් ඇවිල්ලා තියෙන රූල් එක ඇවිල්ලා කෆාලා සිස්ටම් එක නෙමෙයි කෆීල් සිස්ටම් එක. කෆාලා සිස්ටම් එක ආවේ 2021. ඒ කියන්නේ කෆාලා කියන්නේ රිලීස්. අපිට වෙන කම්පැනි එකකට යන්න පුළුවන්, ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්, කොන්ට්‍රැක්ට් එකේ වෙනනම් තවත් කම්පැනි එකකට යන්න පුළුවන්. ඒ දේ තමයි කෆාලා සිස්ටම් එක. දැන් ඇවිල්ලා තියෙන්නේ කෆීල් සිස්ටම් එක. කෆීල් සිස්ටම් එක කියන්නේ අපි දැන් මම දැන් ලංකාවෙන් ඇවිල්ලා ඉන්නවා කියමුකෝ. මං ඇවිල්ලා ඉන්නේ සෞදි අරාබියට ආවට මං ඉන්නේ තවත් මගේ ස්පොන්සර් කෙනෙක් ඉන්නවා. එයා තමයි හැමදේම කරන්නේ. මට ඉකාම ගන්න එයා, ඉන්ෂුරන්ස් හදන්න එයා. මට යන්න ඕන නම් අප්‍රූවල් එක දෙන්න එයා. මං ඉන්නවා නම් එයාගේ යට තමයි ඉන්නේ. මම නිකන් හරි බිස්නස් එකක් කරනවා නම් එයාගේ නමට තමයි මොකක් හරි දේපොළ කඩ ඒව ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ අරයා නෑ. කෆීල් නෑ. කෆීල් කියන්නේ ස්පොන්සර්. එයා නෑ. ඔයා ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා මේ සෞදි රාජ්‍යයත් එක්ක. ඒක ඔන්ලයින් ප්‍රොසෙස් තියෙනවා. ඔන්ලයින් එකේ ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. එහෙම තමයි දැන් තියෙන සිස්ටම් එක. ඔක්කොම ඩිජිටලයිස් කරලා තියෙන්නේ. ෆෝන් එකෙන්ම එහෙම නැත්නම් කම්පියුටරෙන්ම ඔයාගේ කාමරේ ඉඳගෙනම වැඩේ කරගන්න පුළුවන්. ඒක තමයි කපාල සිස්ටම් එක අයින් කරලා තියෙන්නේ. ඒක ගොඩක් දුරට බිස්නස් වලට තමයි බලපාන්නේ, අපිට නෙමෙයි, ලේබර්ස්ලාට නෙමෙයි. ඔයා බිස්නස් එකක් කරනවා නම් සෞදි අරාබියේ දැන් අලුතෙන් එවලා තියෙන රූල් එක අනුව ඔයාගේ තියෙන account details, ඔයාගේ transaction, ඔයාගේ තියෙන balance, account balance ඒව ඔක්කොම හරියට ඒගොල්ලෝ ඉල්ලන විදිහට පෙන්වනවා නම් ඔයාට ඒක ගන්න පුළුවන්. ඒකේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒකට බර ගාණක් ගෙවන්න ඕනේ. රියල් 4000ක් කොහෙද ගෙවන්න ඕනේ ඒ ඇප්ලිකේෂන් එකටම විතරක්. ඊට පස්සේ ඔයාගේ account balance මම දන්න තරමින් මිලියන් සෞදි රියල් 7ක් කොහෙද තියෙන්න ඕනේ. ඒක ඔයා account එකේ බිස්නස් එකක් කරනවා කියලා පෙන්වන්න. ඊට පස්සේ ඔයාට ලයිෆ් ටයිම් අර ඩුබායි වල තියෙන golden visa, green card ඒ වගේ කාඩ් එකක් හම්බ වෙනවා. ඔයාට යන්න එන්න පුළුවන්. ඔයා සෞදි පුරවැසියෙක් වගේම ඔයාට ජීවත් වෙන්න පුළුවන්. ඒකට තමයි අර කෆීල් සිස්ටම් එක අයින් කරලා තියෙන්නේ. දැන් පැහැදිලි කෆීල් සිස්ටම් එක මොකක්ද කියලා. දැන් අපි බලමු කෆාලා කියන්නේ මොකද. ඒ කෆාලා එකයි මේකයි පටවලගෙන තියෙන්නේ. කෆාලා සිස්ටම් එක 2021 ආවේ. 2021 ඒ සිස්ටම් එක ආවන් පස්සේ තමයි මම try කරේ වෙන කම්පැනි එකකට එන්න. වෙන කම්පැනි එකට මාරු වුණා. ඒක ඇවිල්ලා අපි කොන්ට්‍රැක්ට් එකක් කරනවා. අපි කම්පැනි එකට ආවම අපිට කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා අවුරුදු දෙකක් කියලා. ඒ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙන්න කලින් අපි දැනුවත් කරන්න ඕනේ. අපි නිකන් හරි යනවා නම් කම්පැනි හොඳයි නම් අවුලක් නැහැ. තවත් කම්පැනි එකකට හොඳ පඩියකට යන්න අදහසක් තියෙනවා නම් ඉන්ෆෝම් කරන්න ඕනේ HR එකට කියලා. ඉස්සර එහෙම නෑ. ඉස්සර එහෙම යන්න බෑ. යනවා නම් ලංකාවට තමයි යන්න ඕනේ. 2021 පස්සේ ඒ සිස්ටම් එක ආවා. නකල් කෆාලා. ඒ කියන්නේ යන්න පුළුවන් තවත් කම්පැනි එකට. ඔයා හරියට අලුත් කම්පැනි හරියට HR එක කන්ටැක්ට් කරලා ඒගොල්ලෝ දෙනවා ස්ටෙප් බයි ස්ටෙප් කිව්වා කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා. Google එකේ ගන්න කිව්වා කියලා. ගෙවුවම එනවා. ඒක ලොගින් ඔයා ඔල්රෙඩි account තියනවා නම් password එකක් ගාලා ලොගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් password එකක් හදන්න. හදලා බලන්න ඔයාගේ contract period එක ඔක්කොම තියෙනවා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කම්පැනි ඒකෙම තියෙන complaint එකක් දාන්න ඔයාට පුළුවන්. මට මෙහෙම වෙලා තියෙනවා. මට මාස 3ක් ඉකාම රිනිව් කරලා නැහැ. මට යන්න පුළුවන්ද කියලා ඒගොල්ලන්ගෙම ආන්න පුළුවන්. එහෙම online system දැන් හදලා තියෙන්නේ. ඉකාම invalid නම් මාස 3ක් ඒක ඔයාට යන්න පුළුවන් වෙන කම්පැනි එකට. එහෙම නැත්නම් ඇග්‍රීමන්ට් එක ඉවර වෙනකන් ඉන්න ඕනේ. ඊට කලින් ඔයා අලුත් කම්පැනි HR එකෙන් කන්ටැක්ට් කරලා ඔක්කොම වෙරිෆයි කරගෙන තමයි ඔයා ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. නිකන් ඉතුව මතට ඒක ඕපන් කරලා කොන්ට්‍රැක්ට් කැන්සල් කරන්න යන්න එපා. ගොඩක් කට්ටියට වැරදිලා තියෙනවා. එහෙම ගිහිල්ලා කොන්ට්‍රැක්ට් එක්සිට් ගාලා අන්තිමට යන්න වෙලා ලංකාවට. එහෙම ගිහිල්ලා තියෙනවා කට්ටිය. ඒකෙන්ද පොඩ්ඩක් හරියට ඒ ගැන දැනුවත් තමයි ඒ වැඩේට බයින්න ඕනේ. ඒක තමයි කපාලා සිස්ටම් එක. කපාලා සිස්ටම් එක හරි දැන් කෆීල් සිස්ටම් එකත් පැහැදිලි.
දැන් තියෙන උරුප් කියන්නේ ඔයා දැන් කම්පැනි එක වැඩ කරනවා නම් ඔයාගේ කම්පැනියෙන් ඔයාට මොකක් හරි කේස් එකක් වෙලා ඔයා කම්පැනියෙන් යනවා වෙන කම්පැනි එකට හරි එහෙම නැත්නම් කම්පැනියෙන් නෑ ඔයා එළියට ගිහිල්ලා කම්පැනියෙන් බලනවා නැති වුණාම ඔයාට මොකක් හරි කේස් එකක් වුණාම කම්පැනි වගේ කියන්න ඕනේ. ඒකෙන්ද කම්පැනි වාක් කියන්නේ දානවා කම්ප්ලේන් එකක් HR එකට කියනවා මේවයි මෙයා ආවල් එක්කෙනා අපේ කම්පැනියේ නෑ දැන් කොයි ගියක්ද දන්නේ නෑ. එහෙම නැත්නම් ඔයා මොකක් හරි කේස් එකක් දාලා තියෙනවා නම් කම්පැනි ඒ කේස් එකක් දාලා ඒගොල්ලෝ කම්ප්ලේන් එකක් දානවා. ඒකට තමයි උරුප් කියන්නේ. මේ සෞදියේ අර මාස 3ක් ඉකාම නොගා හිටියොත් කම්පැනි මාරු වෙන්න පුළුවන්. උරුප් ගාලා හිටියොත් කම්පැනි මාරු වෙන්න පුළුවන්. හැබැයි ක්‍රයිම් කේස් නැතුව උරුප් ගාලා තිබුණා නිකන් පැනලා එම සීන් පොඩි සීන් තියෙනවනේ එහෙම ගිහලා තිබ්බොත් ඔයාට තවත් කම්පැනි එකට යන්න පුළුවන්. ඒක තමයි අද වීඩියෝ එකේ විස්තර. ෆලෝ කරන්න යාළුවන්ටත් ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් ජය වේවා.